භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යතෝ කෝ ආවසෝ අරිය ශාවකෝ ආසවංච පජානාති ආසව සමුදයංච පජානාති ආසව නිරෝධංච පජානාති ආසව නිරෝධගාමිනී පටිපදංච පජානාති ittavataapikho ආවසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති උජුගතාස්ස දිට්ඨි ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති. ධර්ම ශ්‍රවණා බිලාසී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, මේ පින්වත් පිරිස දැන් මේ සූදානම් වෙන්නේ අමාමේනි බුදු පියාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කළ සිරි සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්ට. එනිසා බොහෝම ශ්‍රද්ධාවෙන් උවමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. ඔය කය එක තැනක තියෙනවා වගේ හිතත් එක්තැන් කරගෙන නොයෙක් අරමුණු වල දුවන්නට නොදී බොහෝම ශ්‍රද්ධාවෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ. අද දවසේදී අපිට ධර්ම දේශනාව සඳහා ඒ සබ්බාසව සූත්‍රයේ 16 වෙනි පරියාය වූ අවසාන කාරණාව මේ ආශ්‍රව පරියායයි දේශනා කරන්නට තිබෙන්නේ. එදා සරියුත් මහරහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට අවිද්‍යාව ගැන තියෙන දහම් පරියාය ශ්‍රාවකයෙක්ගේ සම්මාදිට්ඨිය ඇතිවීම පිණිස දේශනා කළාට පස්සේ ඒ භික්ෂුන් වහන්සේලා සතුටින් අනුමෝදන් වෙලා සරියුත් මහරහතන් වහන්සේගෙන් ඇහුවා, එවත්නි සාරිපුත්ත ස්ත්‍රයන් වහන්සේ ශ්‍රාවකයෙක්ගේ සම්මාදිට්ඨිය ඇතිවීම පිණිස ඔහුගේ දෘෂ්ටියේ ඍජු බවට පත්වීම පිණිස ධර්මයේ ගුණ දැන පැහැදීමෙන් යුක්ත වීම පිණිස මේ සද්ධර්ම භූමියට ආවා කියලා කියන්න පුළුවන් තව ක්‍රමයක් පරයායක් තියනවද කියලා. ඒ අවස්ථාවේදී එවත්නි තව ක්‍රමයක් තියෙනවා, තව ක්‍රමයක් පනවන්න පුළුවන් කියලා සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා. එවත්නි යම් කලක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ ආශ්‍රව කියන කාරණාව දන්නවා නම් ආශ්‍රව වලට ඇති වෙන්නට හේතුව දන්නවා නම් ආශ්‍රවයන්ගේ නැතිවීම දන්නවා නම් ආශ්‍රව නැති කරන ප්‍රතිපදාව දන්නවා නම් මෙන්න මෙපමණකිනුත් ආර්ය ශ්‍රාවක තෙමේ නිවැරදි දැකීම එක් වෙනවා. ඒ අයගේ දැකීම ඍජු බවට ඇද නැති බවට පත් වෙනවා. ධර්මයේ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙච්ච මේ ශාසනයට ආපු කෙනෙක් කියලා කියන්න පුළුවන් කියලා පෙන්වනවා. ආශ්‍රව කියන්නේ මොකක්ද? ඒ ආශ්‍රවයන්ගේ ඇතිවීමේ කාරණාව නැතිවීමේ කාරණාව ඊට ප්‍රතිපදාව තේරුම් කරගත්තොත් මේ දර්ශන භූමියට එන්නට පුළුවන්. දිට්ඨි සම්පන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා කියන කාරණාවයි සරියුත් මහරහතන් වහන්සේ මේ පරියායෙන් දේශනා කළේ. එතකොට සරියුත් මහරහතන් වහන්සේ මහනවා
එවත්නි ආශ්‍රව කියලා කියන්නේ මොකක්ද? ආශ්‍රව සමුදය මොකක්ද? ආශ්‍රව නිරෝධය මොකක්ද? ආශ්‍රව නිරෝධ ගාමිනී පටිපදාව මොකක්ද කියලා. ඒ විලාවේදී සරියුත් මහරහතන් වහන්සේම ඒ ධර්මයට උත්තර වශයෙන් දේශනා කරනවා. තයෝමේ ආවසෝ ආසව ආශ්‍රව ධර්ම තුනයි. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව. මෙන්න මේ ආශ්‍රව තුන වෙනවා. ඊට පස්සේ මේ අවිද්‍යා සමුදය ආශ්‍රව සමුදය අවිද්‍යාවගේ ඇතිවීමෙන් ආශ්‍රව ධර්ම ඇති වෙනවා. අවිද්‍යාවගේ නැතිවීමෙන් ආශ්‍රව ධර්ම නැති කරන්න පුළුවන් කියලා පෙන්වනවා. පෙන්නලා මෙන්න මේ පරියාය භික්ෂුන් වහන්සේලාට ඉදිරිපත් කළා. දැන් පින්වතුනි ඒ තුල තියෙන අර්ථය අපටත් වැටහෙන ආකාරයකින් අපි කෙනා තේරුම් කරගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. ආසවංච පජානාති කියනකොට ආශ්‍රව කියන කාරණාව දැනගන්නට ඕනේ. එතනදී ආශ්‍රව කියන කාරණාව සරියුත් මහරහතන් වහන්සේ තුන් ආකාරයකින් පෙන්වුවා. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජා ආශ්‍රව කියලා. ආශ්‍රව කියලා කියන්නේ බොහෝ කල් සිට පැවතෙන කෙලෙස්. දැන් ලෝකෙ තුල උනත් අපි දන්නවා ඔය ආයුර්වේද ක්‍රමයට පොළොව යට වලලලා පල් කරලා හදන කසාය වලට ආසව කියලා කියනවා. ඒ වගේ බොහෝ කල් සිට පැවතෙන මේ චිත්තසංතානයේ පල් වෙච්ච ක්ලේශ ධර්මයන්ට කියනවා ආශ්‍රව කියලා. එතකොට ඒ ආශ්‍රවය කියනකොට තමන්ට කෙලෙස් වල හුරු ගතියෙන්, කෙලෙස් වලට පුරුදු ගතියෙන්, කෙලෙස් අනුව යෙදෙන ගතියෙන් දකින්ට මේ ආශ්‍රවවල ලක්ෂණය. ඕකෙදී මුලින්ම මම පොඩි උපමාවක් කියන්නම් මේ ආශ්‍රව ගැන හඳුන ගන්නට. මේ පින්වතුන්ගේ ගෙදර බිත්තියක ඔරලෝසුවක් හයි කරලා තියෙනවා කියලා හිතන්නකෝ. දැන් අවුරුදු ගාණක් මේ බිත්තියේ ඔරලෝසුව තිබුණාම නිතරම වෙලාව බලන්න ඕන වෙනකොට මේ බිත්තිය දිහා බලනවා, බිත්තියේ තියෙන ඔරලෝසුව දිහා බලනවා. ඔහොම අවුරුදු ගාණක් බලලා මේ ඔරලෝසුව මෙතන තිබුණා. යම් දවසකදී මේ ඔරලෝසුව මෙතෙන්ට හොඳ නැහැ, අපි ඇතුලේ කාමරෙන් තියමු කියලා තමන්ම ඔරලෝසුව ගලවලා ගිහිල්ලා ඇතුලේ කාමරයක එල්ලනවා. දැන් තමන්මයි මේ ඔරලෝසුව එල්ලුවේ. කිසියම් වෙලාවක තමන්ට වෙලාව බලන්න ඕන වෙනකොට ඔරලෝසුව ගලවපු බව අමතක වෙලා පරණ හුරුවට ආපහු අර බිත්තිය දිහා බලන්න පුළුවන්. බලනවා. බැලුවට පස්සේ තේරෙන්නේ ඔරලෝසුව නැහැ. එතකොටයි මතක් වෙන්නේ තමන් මේක ගලවලා ගිහින් තිබ්බා කියලා. නමුත් මෙන්න මෙතනදී බලන්ට කාලයක් වෙලාව බලන්ට ඔරලෝසුව දිහා බලලා ඒක හුරු වුණාම ඊට පස්සේ එතන ඒ ඔරලෝසුව නැතත්
මේ හිතේ තියෙන හුරුව නැති වෙන්නේ. ඒ වගේ අන්න ඒ අර්ථයෙන් දකින්න මේ පින්වුතුන්ට කියන කාරණාව තේරෙනවා ඇති. ඒ ඔරලෝසුව දිහා වෙලාව බලන්ට ඉබේම බැලුවා වගේ අමතක වෙලා ඔරලෝසුව නැති බිත්තිය දිහා බලනවා. බැලුවට පස්සේ නෑ කියලා මතක් වෙන්නේ. මෙන්න මේ යමක් දිහා බලලා හුරු වුණාම ඒක එතනින් අයින් වුණත් අර හුරුව පවතින ගතියක් අපේ සිත්වල තියෙනවා. ඒ වගේ මේ කාමාශ්‍රවය කියනකොට මේ දුව පුතා ගෙවල් දොරවල් කියන මේ කාරණාවන් මේ දුවමයි මේ පුතාමයි කියලා මේ කාම වස්තුන් දුව පුතා ගෙවල් දොරවල් රත්තරන් රිදී මුතුමැණික් කියලා මේවා දිහා බලලා දැන් මේ වාගේම හුරුවක් තියෙන්නේ. Tamanට බැරි වෙලාවත් වෙන නමක් වෙන හැඟීමක් එන්නේ ඒ වස්තුව දිහා බලනකොට මේ දුවා කියලාමයි මේ පුතා කියලාමයි මේ ගහක් කියලාමයි මේ ගෙදරක් කියලාමයි Tamanට තේරෙන්නේ වැටහෙන්නේ දැනෙන්නේ. මෙන්න මේ පෙර නොතිබීම අලුතෙන්ම හටගන්නා ලෝකයක් උනාට ඇති බවට පරණ තිබුණු දේම හම්බ වෙන බවට අපිට නැවත ලෝකයේ හම්බ වෙන්නේ එකම දේ මෙන්න මේ ආශ්‍රව වල හැකියාවෙන් කියලා තේරුම් කරගන්නට ඕනේ. දේපොළ වස්තුව හරක බාන ඉඩකඩම් මිල මුදල් කියලා යම් වස්තුකාමයක් හම්බ වෙනවා නම් ඒ වස්තුකාමයේ ආරම්භය මේක හොඳයි සැපයි කියලා කෙලෙසයක් මේක හොඳ නෑ නරකයි කියලා ගැටීම් සහගත කෙලෙසයක් හෝ ඇති වුණා නම් ක්ලේශකාමයක් හෝ මෙන්න මේ ටිකම මේ ටිකේ හුරුවට කියනවා කාමාශ්‍රවය කියලා. අපිට අලුතෙන්ම හම්බ වෙන දෙයක් උදාහරණයක් වශයෙන් කිව්වොත් ටිකක් බණ දහම් ගැඹුරු අර්ථයකින් යුක්තව අහගන්න ලැබුණොත් ඕගොල්ලන්ට ඒක ලේසි නෑ මතක තියාගන්නක ඉක්මනට මතක වෙනවා. නමුත් අහම්බෙන් හරි ලෝකයේ තුල තියෙන අනවශ්‍ය නරක වචනයක් හෝ දෙයක් හරි කිව්වොත් හරි ඉක්මනට හිතට දැනෙනවා. හොඳට මතකෙ හිටිනවා. මේ මොකක් නිසාද? ආශ්‍රව නිසා. ඒ කියන්නේ හොඳට මේ දේ හුරුයි. මේ ශේස්ත්‍රීය හැසිරලා හොඳට හුරුයි. ඒ නිසා අර හුරු නෑ. අන්න ඒ ගතියෙන් දකින්ට මෙන්න මේ ආශ්‍රව කියනකොට ආසවංච පජානාති කියනකොට ඒ විදිහට දකින්න ඕනේ. ඒ හුරුව තියෙනවා මොකේටද? වස්තුකාම ක්ලේශකාම කියන මෙන්න මේ කාමයේ උපදවන්නට අපිට කාම වස්තුන් හම්බ වෙන විදිහට ඇති විදිහට අපිට දුව දරුවෝ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මේ ලෝකේ හම්බ වෙන මේ ගතියට කියනවා කාමාශ්‍රවේයි කියලා. යන් නිමිත්තක් මෙනෙහි කරලා මරණාසන්න මොහොතේ ඒ නිමිත්තට හිත බැඳිලා කාම ලෝකේ උපදින්න පුළුවන් නිමිත්තක් තිබුණොත් නිමිත්තක් දැක්කොත් දකින්න ඒ හැම නිමිත්තම කාමයි කියලා. මරණාසන්න මොහොතේ චුතිසිතට යටත් පිසෙන් ගහක වැටලා තියෙන කොළ කෑල්ලක් හරි අරමුණු වුණොත් ඒත් ඇති ආපහු කාම භවයේ උපදින්න. එහෙනම් මේ ධර්මයන් පවා කාමයි. එහෙනම් මේක කොළ කෑල්ලක් නේද? ගහ අහවල් ගහේ කොළ කෑල්ලක් නේද කියලා හොඳ විස්තර ටිකක් ඉදිරිපත් කරන්න පුළුවන්. විස්තර ටිකකින් කොළ කෑල්ලක් දකින්න පුළුවන් ගතිය දකින්න අද ඕගොල්ලන්ට මේ ටික තියෙන්නේ ආශ්‍රව නිසායි. මේ ටික දකින්න කාමාශ්‍රවය කියලා. එතකොට
තමන් එක තැනක ඉඳගෙන ඉන්නකොට තමන්ගෙන් පරිබාහිර මහ විශාල ලෝකයක් ඇති බවට හිතට දැනෙන වැටහෙන ස්වභාවය දකින්ට භව ආශ්‍රවය කියලා. තව පැත්තකින් තමන් යමක් ඇහෙන් දැකලා එතනින් ඉවත් වෙලා පැත්තකට ගියාම දැකපු දේ දැකපු තැන තියනවා කියලා හිතේ ඇතිවෙන මෙන්න මේ ගතිය දකින්න භව ආශ්‍රවය. බාහිර තියනවා කියලා පෙන්නන ගතිය භව ආශ්‍රවයේ තියෙන දේ අහවල් විදිහේ වස්තුවයි කියලා දන්න එක කාමාශ්‍රවය. ඔය ආශ්‍රව දෙකේ හොඳට දක්ෂව කරන කෘත්‍ය නිසායි පින්වතුනි අපි මේ රැවටිලා තියෙන්නේ. අවිද්‍යා ආශ්‍රවය කියලා කියන්නේ අපිට යම් වස්තුවක් හම්බ වෙනකොට ඒ හම්බ වෙන වස්තුන්ගේ ඇත්ත නොදකින්නවා කියන කම හුරුයි බොහෝ කාලයක්. ඇත්ත නොදකින්නවා කියන කම හුරු වුණාම භව ආශ්‍රවේ බාහිර තියනවා කියන කාරණාව ලැබෙනවා. බාහිර තියෙන්නේ මෙන්න මේ දෙයි කියන කාරණාව වැටහෙනවා. එතකොට මෙන්න මේ අරමුණක අපිට දැකපු දෙයක් ඈතක තියෙනකොට තියෙනවා කියලා හිතට දැනෙනකොට මේ ආශ්‍රව තුනම යෙදිලා මේ ආශ්‍රවයන්ටයි අරමුණු උනේ. පින්වතුනි මේ තුන් භූමිය අනුව ගිය සියලුම ධර්මයෝ පෙන්වනවා සාසව ධර්මයෝ කියලා. කාමාවචර, රූපාවචර, අරූපාවචර මේ තුන් භූමිය අනුව ගිය සියලුම ධර්මයන්ට කියනවා සාසවයි කියලා. මොකක්ද මේ සාසව කියන්ට තියෙන හේතුව? ආසවානං ආරම්මන බුතා සාසවා. ආශ්‍රවයන්ට අරමුණු වෙන නිසා මේවට සාස්ත්‍රවයි කියලා කියනවා. අපි පින්වතුනි රූපය කියලා යමක් දැක්කනම් දැක්කේ, රූපය කියලා යමක් බැලුවනම් බැලුවේ අපි ගාව තියෙන ආශ්‍රව වලට පින් සිද්ධ වෙන්නට. ආශ්‍රව වල පිහිටෙන් මේ ලෝකේ යම් පංච උපාදාන ස්කන්ධයක් පරිහරණය කරන්නේ ආශ්‍රව සහිත මනසක් නිසායි. ආශ්‍රව සහිත මනසකට වැටහෙන දැනෙන මට්ටමක් නිසා මේ කාම භූමියේ තියෙන සියලුම ධර්මයෝ කියනවා සාසවයි කියලා. අවිද්‍යා ආශ්‍රවය, කාම ආශ්‍රවය කියන ආශ්‍රවයන්ගෙන් ආශ්‍රව වෙලා තියෙන නිසා මේ කාම භූමියේ තියෙන හම්බ වෙන හැම දෙයක්ම සාසවයි කියනවා. අවිද්‍යා ආශ්‍රව, භව ආශ්‍රව කියන ආශ්‍රවයන්ගෙන් ආශ්‍රව වෙලා තියෙන නිසා රූප භවයේ, අරූප භවයේ තියෙන සියලුම ස්කන්ධ සාසවයි කියලා පෙන්නනවා. මෙතනදී පින්වතුනි මේ පින්වතුන් සූත්‍ර ක්‍රමේදී මේ ආශ්‍රව පිළිබඳව කතා බහ කරලා ඉගෙනගෙන ඇති. ඒ කාලෙදී ආශ්‍රව 4ක් ඉගෙනගෙන ඇති, සමහර විටක දන්නව ඇති. නමුත් මෙතනදී එක ආශ්‍රවයක් සරියුත් මහරහතන් වහන්සේ විස්තර කරන්නේ නැහැ, ගන්නෙ නැහැ. දිට්ඨාශ්‍රවය. කුමක් නිසාද? මේ දහම් පරියාය තියෙන්නේම දිට්ඨාශ්‍රවය අතහැරෙන විදිහට. දිට්ඨාශ්‍රවය විස්තර කරන්න වෙන්නේ නැහැ මේ පරියායෙන්. ඇයි පෙන්නවා මෙතනදී මේ ආශ්‍රවත් ආශ්‍රවයන්ගේ ඇතිවීමත් නැතිවීමත් නැති කරන මගක් දන්නවනම් සම්මා දිට්ඨි. ඒ වගේම දැකීම ඍජු බවට පත් වුණා. දර්ශනයක් තියෙනවා මෙතනදී. මොකද මේ දර්ශනයෙන් දුරුකට යුතු කෙලෙස්ය දර්ශනය තියෙන තැන ලැබෙන්නේ නැහැ. දර්ශනයක් නැති වුණාම ඇතිවෙන කෙලෙස්යක් තමයි දිට්ඨාශ්‍රවය. හොඳට මතක තියාගන්නට ඕනේ ආශ්‍රවවලදී දිට්ඨාශ්‍රව කියන මෙන්න මේ
ආශ්‍රවය ඇති කරන්නේ දර්ශනය කියන තැන නැති වුනහමයි. එතකොට යම් කිසි තැනක දර්ශනය තිබුණොත් ditthාශ්‍රවය එතන නැහැ. දර්ශනයක් සඳහා දේශනා කළ දහම් පරයායක් නිසා මෙතෙන්දි ditthාශ්‍රවය ගන්නට වෙන්නේ නැහැ. මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසිකේ පෙන්නනවා සබ්බාසව කියලා සූත්‍රයක්. මෙන්න මේ සූත්‍රයේ තියෙන කරුණු ටිකකුත් අපි කතා කරමු. ඒ සිද්ධියයි මේ ආශ්‍රවය අතර සම්බන්ධයේ වෙනස මොකක්ද කියන කාරණාව, ඒ කාරණාව ගැන සඳහන් කරන්නට තමයි මට ඔය මම මතක් කළේ මෙන්න මේ ditthාශ්‍රවය ගැන. දැන් හොඳට බලන්න ඒ සබ්බාසව සූත්‍රයේදී සියලුම ආශ්‍රවයන් සමුඝාතනය කිරීමට නැති කිරීමට පෙන්නන ක්‍රමයක් තියෙනවා. එතනදී බුදුරජාණන් වහන්සේ සියලු ආශ්‍රව කියලා ආශ්‍රව ධර්ම 7ක් පෙන්නනවා. මොකක්ද ඒ ආශ්‍රව ධර්ම 7? දර්ශනයකින් දුරු කළ යුතු ආශ්‍රව ධර්ම තියෙනවා. ඒ වගේම සංවරයෙන් දුරු කට යුතු ආශ්‍රව තියෙනවා. ඒ වගේම පටිසේවණයෙන් ඇසුරු කිරීමෙන් දුරු කළ යුතු ආශ්‍රව තියෙනවා. ඒ වගේම අදිවාසණයෙන් ඉවසීමෙන් දුරු කළ යුතු ආශ්‍රව තියෙනවා. ඒ වගේම පරිවර්ජණයෙන් දුරු කිරීමෙන් අයින් කිරීමෙන් දුරු කළ යුතු ආශ්‍රව තියෙනවා. ඒ වගේම විනෝදනයෙන් නැති කිරීමෙන් දුරු කට යුතු ආශ්‍රව තියෙනවා. ඒ වගේම භාවනාවෙන් නැති කට යුතු ආශ්‍රව තියෙනවා කියලා ධර්මතා 7ක් පෙන්වුවා. මෙතනදී මුලින්ම සරියුත් මහරහතන් වහන්සේ දේශනා කළා දර්ශනයෙන් පහකට යුතු කෙලෙස් ගැන. දර්ශනයෙන් පහකට යුතු ආශ්‍රවයන් දැකීම නිසා ඒ කියන්නේ පින්වතුනි සරියුත් මහරහතන් වහන්සේ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව කියන 3 ආශ්‍රව පෙන්නලා දර්ශනයෙන් පහකට යුතු ditthාශ්‍රවය මෙතනදී නොගෙන දේශනා කළා. දර්ශනය කියන එක මෙතනින් ලැබෙන නිසා අර සබ්බාසව සූත්‍රයේ තියෙන දේශනා පිළිවෙලේදී මුලින්ම ඒ ධර්මතා 7න් ඇති කරන මූල ධර්මතා 4ක් තමයි මේ ditthාශ්‍රවය, කාමාශ්‍රවය, භවආශ්‍රවය, අවිද්‍යාශ්‍රවය කියන ආශ්‍රව 4. යම් කිසි කෙනෙකුට දර්ශනය නැති වුණොත් පින්වතුනි ditthාශ්‍රවය ඇති වෙනවා. දර්ශනය යම් කිසි කෙනෙකුට තිබුණොත් ditthාශ්‍රවය නැති වෙනවා. දර්ශනයෙන් පහකට යුතු කෙලෙස් කියනකොට සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත, පරාමාස කියන මේ 3 නැති වෙනවා. ඒ කියන්නේ ditthාශ්‍රවය නැති වුණා කියන එකයි. දැන් පින්වතුනි ඒ නිසා ඒ ධර්මතාවය මේ පරියායේදී පෙන්වන්නට ඕනේ නැහැ, විස්තර කරන්නට ඕනේ නැහැ. දැන් මෙතනදී මේ පරියායේදී සරියුත් මහරහතන් වහන්සේ දේශනා කළ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන ආශ්‍රව 3. දැන් අර සබ්බාසව සූත්‍රයේ තියෙන
ඊතුරු ආශ්‍රව 6 මෙන්න මේ ධර්මතා තුනට යෙදෙනවා. ඒ කියන්නේ දර්ශනයෙන් පහකට යුතු ආශ්‍රව කියන ටික අතහැරුණාම සංවරයෙන් පහකට යුතු ආශ්‍රව තියෙනවා. ඒ සංවරය නැති වුණාම මේ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රවයි ආශ්‍රව වෙන්නේ. මේ ඊතුරු 6 ක්‍රමයේ පවතිනවා කියලා කියන්නේ මේ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන 3 ආශ්‍රව ධර්මයයි පවත්වලා තියෙන්නේ. අපි මෙහෙම කියමු සංවරයෙන් පහකට යුතු ආශ්‍රව. ඒ සංවරයෙන් පහකට යුතු ආශ්‍රව කියලා කිව්වේ මොකද්ද? මේ ඇහැ කන දිව නාසය ශරීරයේ මනස කියන මේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නට ඕනේ. ඉතින් මේ ඉන්ද්‍රිය සංවරය ඇති කර නොගත්තොත් මේ ඉන්ද්‍රිය සංවරය නැති වුණොත් එතකොට වෙන්නේ මොකක්ද? නූපං කාමාශ්‍රවේ උපදිනවා. උපං කාමාශ්‍රය වැඩෙනවා. මේ ඉන්ද්‍රිය සංවර නොවුනොත්, මේ ඉන්ද්‍රිය අසංවර වුනොත් යම් වෙහෙස දැවිලි ඇති වෙනවා නම් ඒ විදිහට කටයුතු කළොත් නූපම් භවආශ්‍රවේ උපදිනවා. උපම් භවආශ්‍රය බොහෝ වෙනවා. මේ ඉන්ද්‍රිය සංවර කරගන්නට ඕනේ, සංවර කරගෙන වෙහෙස දැවිලි නැතුව ඉන්නට ඕනේ කියන කාරණාව නොදන්නකොටම අවිද්‍යා ආශ්‍රවය ඇති වෙනවා. නූපං අවිද්‍යා ආශ්‍රවය උපදිනවා. උපං අවිද්‍යා ආශ්‍රවය වැඩෙනවා. එහෙනම් හොඳට දකින්ට ආශ්‍රවයෙන් පහකට යුතු, සංවරයෙන් පහකට යුතු ආශ්‍රව තියෙනවා. ඒ සංවරය නැති වුනොත් වැඩෙනවා ආශ්‍රව. මොන ආශ්‍රවද? කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන 3 ආශ්‍රවයන් වැඩෙන්න එක ක්‍රමයක් ජීවිතයෙන් හම්බ වෙන ඉන්ද්‍රිය සංවරය නැතිකම. ඔන්න ආශ්‍රව වැඩෙන එක ක්‍රමයක් දැනගන්නට ඉන්ද්‍රිය සංවරය නැතිකම. ඊගාවට පටිසේවනය කියන්නේ ඇසුරු කරනවා. නුවණින් සලකලා බලලා ආහාර පාන ගන්නවා. පිණ්ඩපාතේ ස්වාමින් වහන්සේලාට නම් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස කියන මේ සිව්පසේ නුවණින් සලකලා බලලා ඇසුරු කරන්නට ඕනේ. එහෙම කළා දුරු කරන්නට ඕනේ ආශ්‍රවයක් තියෙනවා. ගිහි අයටත් එහෙමයි. ආහාර පාන ගන්නකොට, ගෙවල් දොරවල් ඇසුරු කරනකොට, ඇඳුම් පැළඳුම් ඇසුරු කරනකොට, බෙහෙත් හෙත් ඇසුරු කරනකොට නුවණින් සලකලා බලලා ඒව ඇසුරු කරන්නට ඕනේ, පමණ දැනගන්නට ඕනේ, පරිහරණය කරන්නට ඕනේ. ඒ පරිහරණයේදී නුවණින් සලකලා බලන ගතිය නැති වුණොත්, පටිසේවනය ඒව ඇසුරු කරනකොට නුවණින් ඇසුරු නොකළොත් ඕගොල්ලන්ට උපං කාමාශ්‍රවය උපදින්න, නූපං කාමාශ්‍රවය වැඩෙන්න එක ක්‍රමයක් තව චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස කියන මේ 4 පරිහරණය කරනකොට මේ චීවරේ පමණ නොදන්නකොට, තමන් අඳින ඇඳුමේ පමණ නොදන්නකොට සීත නැසීම, උෂ්ණ නැසීම පිණිස කියලා දන්නේ නැති වුනහම මේක බොහෝම ලස්සනයි, අලංකාරයි කියලා, මෙච්චරක් වටිනවා කියලා
ඕගොල්ලෝ හිතනකොට නූපං කාමාශ්‍රය උපදිනවා උපං කාමාශ්‍රය වැඩි වෙනව නෙමෙයිද කියලා බලන්න. එහෙනම් මේ ආශ්‍රවය ඇතිවෙන්න තව ක්‍රමයක් ඕගොල්ලන්ට මේ ඒ ඇඳුම පමණ දැනගෙන නුවණින් කටයුතු නොකරන වාරයක් ගානේ ඒකට කැමති වෙනකොට ඒක නැවත භවයේ ප්‍රාර්ථනා කළාම වෙන භවආශ්‍රවයේ තුල තියෙනවා. මේ භවයේ තුල ඉන්නකොට ජරා මරණ දුක ලැබෙනවා නේද කියන කාරණාව නොදන්නා කමම මේ ඇඳුම හොඳයි ලස්සනයි කියලා පරිහරණය කරන කාරණාව තුල තියෙන අවිද්‍යාශ්‍රවය ආශ්‍රවය වෙනවා. එතකොට පින්වතුනි තමන් තුල යමක් පරිහරණය කරනකොට මේ සිව්පසයෙන් නුවණින් සලකලා නුවණින් මෙනෙහි කළා පරිහරණය නොකරනකොට ඒ පරිහරණය නොකරන ක්‍රමය දකින්ද ආශ්‍රව නූපං ආශ්‍රව උපදින විදිහට උපං ආශ්‍රව වැඩෙන විදිහටයි ඉන්නේ කියලා දකින්ට. එතකොට මේ ආශ්‍රව පරිහරණය කරනවා කියලා දකින්න. ඉතින් ඕගොල්ලන්ට මේ පින්වතුන්ට මේ සිව්පසය පරිහරණය කරනකොට ආහාර පාන ගන්නකොට නේවදවායනම දායන මණ්ඩනාය කියලා මේ ආහාරය ගන්න ඇඟ පැහැපත් කරගන්න තැර කරගන්න මද වැඩියෙන් පිණිස නෙමෙයි ජීවත් වීම පිණිස කියලා මේ රෙදි පිළි අඳින්නේ සීත උෂ්ණ නැසීම කියලා මේකේ පමණ තේරෙනකොට දැනගන්නකොට අනවශ්‍ය ආශ්‍රව ධර්ම උපදින්නේ නැහැ. ඔන්න මේ ඕගොල්ලෝ ගාව තියෙන ආශ්‍රව ධර්ම ගෙවා ගන්නට තව ක්‍රමයක්. එහෙම නැතුව මේ සංවරයෙන් පටිසේවණයෙන් කියලා සංවරයෙන් ගෙවන ආශ්‍රව පටිසේවණයෙන් ගෙවන ආශ්‍රව කියලා වෙන ආශ්‍රයක් දකින්න එපා. මේ කාමාශ්‍රව භවආශ්‍රව අවිද්‍යාශ්‍රව කියන තුන් ආශ්‍රවෙම ආශ්‍රව වෙන්නේ අපේ ජීවිතයට ඇසුරු වෙන්නේ මෙන්න මේ වගේ ධර්මතා හතක් හරහායි. මෙන්න මේ ධර්මතා හත උපයෝගී කරගෙන අපේ ජීවිතයට ආශ්‍රව වැඩෙන්නේ. මේ හතර ආශ්‍රවය අපේ ජීවිතයෙන් ගෙවා ගන්නට වෙන්නේ මේ හත් පොලේ කටයුතු කරලයි. ඒකයි මේ කියන්නේ. එහෙම නැතුව තවත් ආශ්‍රව ධර්ම හතක් ගැන එහෙම කියනවා නෙමෙයි. මේ පරියාය මේ පින්මුතුන්ට නුවණට තේරෙන්නට ඕනි නුවණට වැටහෙන්නට ඕනි. ඊට පස්සේ තියෙනවා අදිවාසණයෙන් දුරු කරන්නට ඕනේ ආශ්‍රව. මොකද්ද? සීත ඉවසන්නට, උෂ්ණය ඉවසන්නට, මැසි මදුරු අව් සුලං ස්පර්ශයන් ඉවසන්නට, අප්‍රිය අමනාප වචන ඉවසන්නට හුරු වෙන්නට ඕනේ. ඒ එහෙම ඉවසනවා නම් Taman තුල උපං ආශ්‍රය දුර වෙලා නූපං ආශ්‍රය නූපදිනවා. මෙන්න මේ කාමාශ්‍රව භවආශ්‍රව අවිද්‍යාශ්‍රව කියන තුන් ආශ්‍රවේ. ඉතින් ඉවසිය යුතු තැන ඉවසන් නැති වෙනකොට, සීත ඉවසන්නේ නැති වෙනකොට, උෂ්ණය ඉවසන්නේ නැති වෙනකොට ඒකට එක එක විකල්ප හොයන්නට වෙනවා. එක එක විකල්ප හොයනවා. මැසි මදුරු ස්පර්ශයන් ඉවසන්නේ නැති වෙනකොට එක එක විකල්ප හොයන්න වෙනවා. ක්‍රම පරිේෂණය කරන්න වෙනවා. නපුරු කොට නරක කොට කියන වචන ඉවසන් නැති වෙනකොට නොඑක් විදිහේ චිත්ත විපර්යාසයන් ඇති වෙනවා. මෙන්න මේ තුලින් ඕගලන්ට ඇති වෙලා තියෙන්නේ නූපං කාමාශ්‍රය ඉපදිලා උපං කාමාශ්‍රය වැඩි දියුණු වෙලා. නූපං භවආශ්‍රය ඉපදිලා උපං භවආශ්‍රය වැඩි දියුණු වෙලා. නූපං අවිද්‍යා ආශ්‍රය ඉපදිලා උපං අවිද්‍යා ආශ්‍රය වැඩි දියුණු වෙලා. ඉතින් සීත ඉවසන්නට පුළුවන් නම්, උෂ්ණය ඉවසන්නට පුළුවන් නම්, සාපිපාසාවන් ඉවසන්නට පුළුවන් නම්, මැසි මදුරු
ස්පර්ශයන් ඉවසන්නට පුළුවන් නම් නපුරු කොට නරක කොට කියන වචන ඉවසන්නට පුළුවන් නම් ඔන්න ඕගොල්ලෝ උපං කාමාශ්‍රය දුරු වෙන නූපං කාමාශ්‍රය නූපදින පරියායක ඉන්නවා. උපං භවආශ්‍රය දුරු කළා නූපං භවආශ්‍රය නූපදින ක්‍රමයක ඉන්නවා. උපං අවිද්‍යාශ්‍රය දුරු කළා නූපං අවිද්‍යාශ්‍රය නූපදින ක්‍රමයක ඉන්නවා. එහෙනම් ආශ්‍රය දුරු කරන්න ක්‍රමයක් කියලා පෙන්වුවේ ඒකයි. ඒ ආශ්‍රය දුරු කරන්න පෙන්නපු ක්‍රමයෙන් ඇසුරු නොකරන හැම වෙලාවකම ආශ්‍රව ධර්ම වැඩෙනව නේද? අපි මේ ආශ්‍රව ධර්ම වඩනව නේද කියලා දකින්නට ඕනේ. මේ ආසවංච පජානාති කියනකොට එදිනෙදා ජීවිතයේ කෙරෙන කටයුතු ටිකට බෙදිලා ආශ්‍රව ධර්ම දකින්ට පරිවර්ජනා පහතබ්බා. එතකොට පරිවර්ධනයෙන් දුරුකට යුතු ආශ්‍රව තියෙනවා. පරිවර්ජනය කියලා කියන්නේ දුරු කරලා, අයින් කරලා, ඉවත් කරලා. මොනවද ඉවත් කරන්නේ? බොහොම ඡණ්ඩ, පරුස, අලි ඉන්න තැන්, අස්සයෝ, ගොනුන්, සුනකයෝ, ඒ වගේ ඡණ්ඩ පරුස සත්තු ඉන්නවා නම් ඒ වගේ තැන්, ඒ වගේම නොයේ කටුල හැබවල්, විසම ප්‍රදේශ, විසම පරිසර, ඒ වගේම ඉවුරු කඩා වැටිච්ච තැන්, මහා ප්‍රපාත තැන්, මෙන්න මේවා විසම තැන් දුරු කරනවා. ඒ විතරක් නෙමෙයි, යම් කිසි කෙනෙක් ඇසුරු කරනකොට සත්පුරුෂයෝ නින්දා කරනවා නම් අරයනම් අරයව ඇසුරු කරන්නේ නිකන් නෙමෙයි. අහවල් පුද්ගලයා මේ වගේ මහා නරක කෙනෙක්, එයා එක්ක මෙයා ගනුදෙනු කරන්නේ මොනවා හරි කටයුත්තක් ඇති කියන විදිහට තව කෙනෙක්ව ඇසුරු කරන්න ගියාම තවන් අවමානයට ලක් වෙනවා නම්, අනිත් අය Taman දිහා සැකමුසු ස්වභාවයෙන් බලනවා නම්, එබඳු නරක මිතුරන්, නරක යහළුවන්, පාප මිත්‍ර මිතුරන්, පාප මිත්‍ර යහළුවන් දුරු කරන්නට ඕනේ. මෙන්න මේ විදිහට දුරු කරන එක ආශ්‍රව ගෙවෙන්න ක්‍රමයක්. ඉතින් මේ දුරුකට යුතු ධර්මියෝ ඔබ දුරු නොකරනවා නම් හොඳට දකින්ට උපං ආශ්‍රව, කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන තුන් ආශ්‍රයේ උපන්දේ වැඩෙන නූපන්දේ උපදින ප්‍රතිපදාවක ඉන්නවා කියලා. දුරුකට යුතු ධර්මියෝ දුරු කරනවා නම් උපං කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව කියන ආශ්‍රව දුරු කරන ප්‍රතිපදාවක ඉන්නවා කියලා ජීවිතයෙන් දකින්ට. ඊට පස්සේ පෙන්නනවා විනෝදනයෙන් පහකට යුතු ආශ්‍රව. විනෝදනය කියන්නේ නැති කිරීමෙන්. uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ vyanti karoti anabhavaṁ gameti. එතකොට උපං පාපක අකුසල ධර්මයෝ, උපං කාම විතර්ක, උපං ව්‍යාපාද විතර්ක, උපං හිංසා විතර්ක, උපං පාපක අකුසල ධර්මය විනෝදනය කරන්න ඕනේ. නැති කරන්න ඕනේ. නැති කරන්න උත්සාහවත් වෙන්නට ඕනේ. සිත තුල යම් කාම විතර්කයක්, ව්‍යාපාද විතර්කයක් ඇති වෙනවා නම්, කාම විතර්කයක් ඇති වෙනවා නම් ඊට අනුව යන්නේ නැතුව අසුභාදී නිමිත්තක් මෙනෙහි කළා ඒක ගෙවා ගන්නට, වැය කර ගන්නට, නැති කර ගන්නට උත්සාහවත් වෙනවා නම්, ද්වේෂාදී පටිඝ නිමිත්තක්, හිංසා විතර්කයක් එනකොට මෛත්‍රී ආදී ධර්මයක් මෙනෙහි කරලා ඒක ගෙවා ගන්නට, නැති කරන්නට වීරිය කරනවා නම් මේ පින්වතුනි ඔබ නූපං කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව නූපදලා
උපං කාමාශ්‍රව භවආශ්‍රව අවිද්‍යා ආශ්‍රව දුරු කරන ප්‍රතිපදාවක ඉන්නවා. ඉතින් විනෝදණයෙන් දුරුකට යුතු කෙලෙස් ආශ්‍රවය දුරු කරන්නේ නැහැ කියලා කියන්නේ. ඒ කියන්නේ විනෝදයෙන් දුරුකට යුතු ආශ්‍රවය කියනකොට මේ කාමාශ්‍රව භවආශ්‍රව අවිද්‍යාශ්‍රව කියන තුන් ආශ්‍රවය ඔබ නැති කිරීමෙන් ගෙවා ගන්නට. මොකද්ද? කාම විතරක, ව්‍යාපාද විතරක, හිංසා විතරක උපදිනකොට ඒවා නැති කරන්ට මෙනෙහි නොකරනකොට ඔබට නූපං කාමාශ්‍රය උපදී උපං කාමාශ්‍රය වැඩි. නූපං අවිද්‍යාශ්‍රය භවආශ්‍රය උපදී උපං අවිද්‍යාශ්‍රය භවආශ්‍රය වැඩි. එතකොට එහෙනම් මේ විනෝදණයෙන් දුරුකට යුතු ආශ්‍රව කියලා කියන්නේ මේ කාමාශ්‍රව භවආශ්‍රව අවිද්‍යාශ්‍රව කියන තුන් ආශ්‍රවය මෙන්න මේ විදියට හැසිරීලා නැති කරන්න ඕනි කියලා දන්නවනම් ඒකටත් ආසවංච පජානාති කියලා කියනවා. එතකොට භාවනාවෙන් පහකට යුතු ආශ්‍රව තියෙනවා. භාවනාව කියලා කියන්නේ නුවණින් සලකලා බලලා මේ බොජ්ජංග ධර්ම වඩනවා. සති සම්බොජ්ජංගය ඒ වගේම විරිය සම්බොජ්ජංගේ ධම්මවිචේ සම්බොජ්ජංගේ පීති සම්බොජ්ජංගේ පස්සද්ධි සම්බොජ්ජංගේ සමාධි සම්බොජ්ජංගේ උපේක්ඛා සම්බොජ්ජංගේ කියන මෙන්න මේ බොජ්ජංග ධර්මයෝ වඩනකොට ඒ ධර්මය නොවැඩීම නිසා ඇතිවෙච්ච ආශ්‍රවයක් තියෙනවා නම් ඒ ආශ්‍රවය ගෙවෙනවා. මේ ධර්මය වඩනකොට උපං කාමාශ්‍රව භවආශ්‍රව අවිද්‍යා ආශ්‍රය ප්‍රහීන වෙනවා. නූපං කාමාශ්‍රව භවආශ්‍රව අවිද්‍යා ආශ්‍රවය නූපදිනවා. ඉතින් ඔබ මේ පින්වතුන් මේ බොජ්ජංග ධර්මයේ වඩන්න උත්සාහවත් නොවෙනවා කියලා කියන්නේ. බොජ්ජංග ධර්ම කියනකොට සති සම්බොජ්ජංගේ දතියුතුයි සිහිය ඒක දෙකට බෙදිලා යනවා. එතනදී විරිය සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, ප්‍රීති සම්බොජ්ජංගය කියන සම්බොජ්ජංග තුන යෝනිසෝ මනසිකාරයේ නැත්තම් වීරිය කියන පැත්තට විසුරු හැකුළුණු දෙයක් ඔසවලා ගන්නට උත්සාහවත් වෙන ධර්මියෝ කියලා දකින්නට ඕනේ. පස්සද්ධි සම්බොජ්ජංගයේ, සමාධි සම්බොජ්ජංගයේ, උපේක්ඛා සම්බොජ්ජංග කියන ධර්මතා තුන ඇවිස්සුණු දෙයක්, විසුරුණු දෙයක් සංසිඳවන්නට ගන්න ධර්මයේ කියලා දකින්නට ඕනේ. මේ බොජ්ජංග හතෙන් ධර්මතා තුනක් හැඟවිච්ච දේ මතු කළා ගන්න, අනිත් ධර්මතා තුන විසිරිච්ච දේ සංසිඳවන්න. මේ පින්වුතුන් හිත වඩනකොට දැනගන්නට ඕනේ මේ වෙලාවේදී කුමන සම්බොජ්ජංගයක් වඩනවද කියලා. ඒ කියන්නේ හිත විසිරුණු වෙලාවට වීරියට, ඒ වගේම දහම් කරුණු මෙනෙහි කිරීම පීතියට මෙනෙහි කරාම විසිරීම වැඩි වෙනවා. ඒ වෙලාවේදී සමාධි සම්බොජ්ජංග, උපේක්ඛා සම්බොජ්ජංග, පස්සද්ධි සම්බොජ්ජංග කියන සම්බොජ්ජංගේ වැඩි යුතුයි කියලා දැනගන්නට ඕනේ. හිත හොඳට එකඟ වෙච්ච වෙලාවට, සමාහිත වෙච්ච වෙලාවට සමාධි සම්බොජ්ජංගේ, උපේක්ඛා සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගේ වඩනකොට හිත හැඟ වෙනවා, නොදන්නා තැනකට යනවා. ඒ වගේ වෙලාවට විරිය සම්බොජ්ජංගේ, ප්‍රීති සම්බොජ්ජංගේ, ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩි යුතුයි කියලා දැනගන්නට ඕනේ. මෙන්න මේ හිත දිහා බල බොජ්ජංග ධර්මියෝ වඩනකොට උපං කාමාශ්‍රව භවආශ්‍රව අවිද්‍යාශ්‍රව කියන තුන් ආශ්‍රවය ප්‍රහීන වෙනවා, නූපං ආශ්‍රව නූපදිනවා. නමුත් ඒ ක්‍රමය දන්නේ නැතිනම් එයාට උපං කාමාශ්‍රව භවආශ්‍රව අවිද්‍යාශ්‍රව කියන ආශ්‍රව උපං එක වැඩෙනවා, නූපං එක උපදිනවා. ආසවංච පජානාති කියනකොට ජීවිතයෙන් දකින්න ඕනේ මේ කාමාශ්‍රව භවආශ්‍රව දිඨාශ්‍රව කියන මේ ආශ්‍රව හතර
ජීවිතයේ ඇසුරු වෙනවා මෙන්න මේ ධර්මතා හතෙන් කියන එක දකින්ට. මේ හත් පොලේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන විදිහට කටයුතු නොකරනකොට මේ ආශ්‍රව පවත්වනවා කියලා දකින්නට ඕනේ. මේ තුන් භූමිය අනුව ගිය ධර්මතා හම්බ වෙන්නේ ආශ්‍රවංගේ කෘත්‍යයක් ඇටියට කියලා දකින්නට ඕනේ. ආසවානං ආරම්මන භූතා සාසවා තේසං අනාරම්මන අනාසවා. අනාශ්‍රවයි කියලා කියන්නේ ඒ ශාස්ත්‍රව ධර්මිය අරමුණු නොවන මනසටයි. එතකොට මෙන්න මේ ටික දකින්නට ඕනේ ආසවංච පජානාති කියලා. මේ ආශ්‍රව උපං ආශ්‍රව වැඩි වෙන්නේ නූපං ආශ්‍රව නූපදින්නේ මෙන්න මේ විදිහටයි නේද කියන කාරණාව නොදන්නා කමම අවිද්‍යාව. ඒ අවිද්‍යාවම හේතු වෙනවා ආශ්‍රව ඇති වෙන්නට. අවිද්‍යාව නැති වුණොත් ආශ්‍රව නැති වෙනවා. මෙන්න මේ ආශ්‍රව ධර්ම ජීවිතයට හම්බ වෙන්නේ මෙන්න මෙතනින් මේ කාරණා මෙන්න මේ විදිහට යෙදුවාම මේන් බැහැර වෙන්නට පුළුවන් කියලා දැනගන්නවා නම් ඒකට කියනවා විද්‍යාව කියලා. අවිද්‍යාව නෑ කියලා. ඒ විද්‍යාව නැති තැන විද්‍යාව නැති වුණොත් අවිද්‍යාව උපදිනවා. එතකොට ඒ අවිද්‍යාව නැති වුණොත් විද්‍යාව උපන්නොත් ඒ තමයි ආශ්‍රව නැති වෙන්නේ. මේ ආශ්‍රව ධර්මයන් මෙන්න මේකයි. මේ ආශ්‍රව ඇති වෙන්නේ මෙහෙමයි නැති වෙන්නේ මෙහෙමයි කියන්නේ මේ පරියායම දකින්ට ආශ්‍රව නිරෝධගාමිනී ප්‍රතිපදාව හැටියට. ඉතින් පින්වතුනි එදා සරියුත් මහරහතන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාට මෙන්න මේ ආසව ධර්මයන් පිළිබඳ පරියාය දේශනා කළාට පස්සේ භික්ෂුන් වහන්සේලා බොහෝම සතුටු වෙලා සරියුත් මහරහතන් වහන්සේගේ භාසිතය සතුටින්ම අනුමෝදන් වුණා. සරියුත් මහරහතන් වහන්සේ මේ සූත්‍රය දේශනා කොට වදාලා පින්වතුනි බොහෝ දිනෙකට ධම්මස පහල කර ගැනීම පිණිස බොහෝ දිනෙකට දර්ශන භූමියට පත්වීම පිණිස පවතින බොහෝම වටිනා සූත්‍රයක්. මේ කාලවකවානුව පුරා අපිට හැකි ශක්ති ප්‍රමාණයෙන් මේ සූත්‍රයට අර්ථකථනයක් දෙන්නට අපි උත්සාහවත් වුණා. නමුත් මේ මුළු බුද්ධ ශාසනයම මම කිව්වා නෙමෙයි. මට කියන්න බැරි වෙච්ච යහපත පෙන්වන්නට බැරි වෙච්ච යහපත කියන්න බැරි වෙච්ච කරුණු අනන්තයි අපරිමාණයි. මා විසින් මෙතෙක් මේ පරියායන් තුල පිහිටලා දේශනා කළ ධර්මයන්ගෙන් ගතයුත්තක් අරගෙන එපමණකින් නතර නොවි කොතනකින් හෝ මේ ධර්මයේ තව තියෙනවද අලුත් වැඩියා කරගන්නට ඉගෙන ගන්නට කියලා බලලා ඒ පරියායන් සම්මර්ෂණය කරලා ඉගෙනගෙන මේ දුක් සහගත සංසාරයෙන් එතර වෙන්නට හැම දිනම උත්සාහවත් වෙන්නට ඕනේ. මෙතෙක් දවස් මේ ධර්ම දේශනා මේ දහම් පරියාය මම දේශනා කළා නම් ඒ දේශනාව මේ පින්වුතුන්ගේ මේ සඳහම් මැස අවදි වීම පිණිසම වේවා. මේ දුක් සහගත කතරෙන් එතර වෙන්න මේ පින්වුතුන්ට යම් පමණක හෝ අත්වලක් වේවා. මාගේ ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ මේ ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් ධර්මය අවබෝධ කරවන්නට. ඒ බුදුරජාණන් වහන්සේ ලෝකයට කරන්ට ආපු යහපත ලෝකයට කරන්ට ආපු කටයුත්තට උදව් උපකාර කිරීමෙන් සත්පුරුෂ වැට පැවැත්වීමට කළ උපකාරයක්ද වේවා කියන අදහසක් ඇති කරගන්නට ඕනේ. හැම දිනාටම උතුම් වූ නිර්වාණ සම්පත්තියම අවබෝධ කරගන්නට මේ පරියායන් හේතුපනිස්සියම වේවා. මෙතෙක් දිනක් මේ ධර්ම ශ්‍රවණය කළ සියලුම දෙනාට සූවිසි මහා ගුණයේ අනන්ත ගුණානුභව බලයෙන් මේ ජීවිතයේදීම ධර්මඥානය පහළ කරගන්නට ශක්තියක්ම ධෛර්යයක්ම වේවා කියලා සාදුනාදයක් පවත්වන්න. ත්‍රිවන් සරණයි. ඒ වගේම අද දවසේද මේ ධර්ම දේශනාව සඳහා විශේෂ දායකත්වයක් පවත්වනවා
මේ සද්ධර්ම දේශනාව සඳහා විශේෂ දායකත්වයක් පිරිනමනවා. ඒ බදුල්ල බෝගහ මඩිත්ත හාලියල යන ලිපිනයේ පදිංචි ලොකුමැණිකා ජයසේකර මේ මැතිනිය හා එම මැතිනියගේ පුතුණුවන් වන විශේෂඥ වෛද්‍ය විමලසිරි අබයකොම් මැතිතුමා ඇතුළු ඒ පවුලේ දූදරු පිරිස සියලු දෙනාම අද මේ සඳහා විශේෂ දායකත්වයක් සපයනවා. විශේෂ කාරණාව තමයි ඒ බදුල්ල බෝගහ මඩිත්ත හාලියල යන ලිපිනයේ පදිංචිව සිට මිය පරලොව ගිය එම් අබේකෝන් තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයාට තමන්ගේ ආදරණීය පියාට පින් අනුමෝදන් කරන්න ඕනේ කියන අදහස. ඉතින් මේ සද්ධර්මය දේශනා කරවලා එයින් ජනිත වෙච්ච මේ කුසලය එම් අබේකෝන් මැතිතුමන් ප්‍රමුඛ වර්ග પરම්පරාගත සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඥාතීන් දුකක සිටිනන් දුකින් අත මිදී උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදුනාදයක් පවත්වන්න. ඒ වගේම සිහිපත් කරගන්නට ඕනේ විශේෂයෙන්ම ඒ විශේෂඥ වෛද්‍ය විමලසිරි අබේකෝම් මැතිතුමන් ප්‍රමුඛ එම ලොකුමැණිකා ජයසේකර මෑණියන්ට ඒ වගේම ඒ පවුල සියලුම සහෝදර සහෝදරියන්ටත් ඒ වගේම වෛද්‍ය විමලසිරි අබේකෝම් මැතිතුමාගේ දරුවන් ඇතුළු එම මැතිනියම වන ඒ විශේෂඥ වෛද්‍ය වසන්ති මැතිනිය ඇතුළු මේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනය ඇති වේවා කරන කියන යහපත අදහස් සියල්ල සමුද්ද වේවා. මේ සියලු දෙනාටම උතුම් වූ නිර්වාණ සම්පත්තියෙන් සැනසෙන්නට මේ කුසල ධර්මය උතුම් නිවන් පිණසම පාරමිතාවක් වේවා කියලා සාදුනාදයක් පවත්තන්ට හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු බුද්ධ ශාසනං චිරන් රක්칸තු බුද්ධ ශාවකං චිරන් රක්칸තු නම් පරං